කියන්නේ හිමාලි ගිහින් එනකොට ආවේ ත්‍රිවිල් එකේ. ඇහුවම කිව්වේ අයියා නග්ගලා එව්වයි කියලා. මොන බොරු දාන්නේ. ලොකු මෙයාව නග්ගලා එවයි ත්‍රිවිල් එකේ. බොරුවක් වෙන්නත් බෑ බං. ඒ කියාවේ රාජුවගේ ත්‍රිවිල් එකෙන්. ඌ හයර් එකක් ගන්න එපු ගියේ. ඉතින් ලොකු බත් එක අරන් දාන්නේ. ගත්තේ නැත්නම් ඉතින් ඒක ඉස්සතියේ. ලොකුද කොහොමද? මෙච්චර වේලපා. කෝ අර පිස්සුමල හොන්තු ඉන්නවද? කවුද? මෙහෙ ඉන්න කෙල්ල. එක්කන් ඉන්නයි තියාගන්නේ දෙකම දන්නවා. නම තමයි දන්නේ නැත්තේ. මොකද උඹ කවදාවත් නැතුව ඒකෙල්ල වහගෙන ගෙට ගොඩ උනේ? මේකේ මේ සිමෙන්ති කොට්ටයක් තරම් විතර බත් එකකුත් උස්සගෙන මාව හොයාගෙන ස්ටෑන්ඩ් එකට ඇඩ්මිට් වුණානේ. නැහැ. ඉතින් මේ ඇවිත් ඉන්නේ. මං හිතාගෙන උනේ මට රෑ කෑම වෙලා තුස පස්සෙන් යන්න වෙයි කියලා. එරුවට මොකෝ? මං කියන දේ අහලානේ. මේ මං ඔයාලට මේ දේවල් කියන්නේ මොකෝ? හැදෙන්න මිසක් නැහෙන්න නෙවෙයිනේ. නැද්ද අම්මේ? මං යයි කැමරි ග්ලාස් එක ලෙන්න. ඇත්තටම හිමාලිගේ මොලේ හොඳ නැද්ද අම්මා? එයාගේ ඔළුව හොඳ වුණා නැතා. එයා කරන හපංකම් උඹටවත් මටවත් කරන්න පුළුවන් වුණාද පබා? ඒක නම් එහෙම තමයි. අපි විහිළුවට ගත්තට කාලෙත් එක්කම මෙයයිත් එක්ක ලොකු පිළිවෙලක් වෙන්නත් බැරිනේ. කොකටත් හිමාලිගේ ගමෙන් විස්තර ටික ආරංචි කරන් ඉන්න එක හොඳයි. මාත් ඕක කීප වංගියක්ම හිතුවා පපා. මචං බලයන් ආ නාග චම්ප මතිවට පොළොන් චම්පත් ඉන්නේ. ලතෝ සෝක් ගගේ මාළු ටිකක් හම්බුණා. මාළු ටික ගත්තේ ගෑණි විකුණපු ස්ටයිල් එකටම තමයි. ගෑණි හදන විදිය කියා තමයි විකුණේ. ඔව් මං අරගෙන රෙසිපි එක. ඇත්තද? ඔව් මේ මගේ හිත ඇදිලා ගියේ අර විකුණපු විදියටම තමයි. ඉඳපන්කෝ මං කියන්නේ නැහැ. මේක රෙස්ටුරන්ට් මේක ඕනේ වෙන්නේ හෙට උදේටනේ. පොඩ්ඩ ඉඳපන්කෝ කියන්නේ. ඉදින්නේ මෙන්න මේමයි හදන්නේ. ගම්බිරිස් උළුහල් සුදු ලූණු සමග ලූණු එකට මිරිකා තක්කාලි සමග එකට කපා තම්බා සුද්ධ කරන මාළු ටික ඊට එක් කරගන්න. අන්න එහෙම තමයි හදන්නේ. මොකද මහිනා වෙන්නේ. ඔව් ඒකද හදන ක්‍රමේ. ඉතින් කො මාළු? මාළු? මාළු තාත්තේ හොයන්නේ. මාළු ටික 8යි කියන්නේ. Hey! Adep! Hey, male!